හැමෝටම සුබ දවසක් ආයිබෝවන් අස්සලාමු අලයිකුම් වනකම්. අද 2026යි ජනවරි මාසේ 9 වෙනි සිකුරාදා. ඔන්න අපි අද තවත් වීඩියෝ එකක් ඕගලන්ට අරන් එවිලා තියෙනවා. ඉතාමත් වැදගත් දෙයක් ගැන කියන්න, කරුණක් ගැන කියන්න. ඊට කලින් මගේ YouTube channel එක මෙතෙක් subscribe කරලා නැති අය අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට ඉදිරියේදී අපි ඕගලන්ට දෙන තොරතුරු පුවත් එසනින් බලා ගන්න දැනගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මගේ YouTube channel එකේ නම මම screen එකේ දාලා තියෙනවා. RJ Ramiz Report මේ YouTube channel එක අමතක නොකර subscribe කරලා bell icon එකත් click කරන්න. මම අද ඕගලන්ට ලොකු warning එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම සාමාන්‍යයෙන් ළඟදී ඉඳලා දැන් පහුගිය මාසයක විතර ඉඳලා මේ අස්වැසුම සම්බන්ධයෙන් ගොඩක් වීඩියෝස් මගේ YouTube channel එකේ අප්ලෝඩ් කරනවා. හේතුව මගෙනුත් ගොඩක් අය අහනවා කොහොමද මේ අස්වැසුම දීමනාව ගන්නෙ, මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා, මේවා ගැන පොඩ්ඩක් හොයලා කියන්න කියලා මගෙන් අහන හින්දා මම මේ විස්තර ටික ඕගලන්ට හොයලා වීඩියෝ එකක් හැටියට දෙන්න හැමෝටම තනියෙන් කියන්න බෑ. ඒ හින්දා මගේ YouTube channel එකේ දාන්නම් කියලා තමයි මම දාන්න පටන් ගත්තේ. ඒකට දෙමළ භාෂාවෙන් ගොඩක් අය මේ වෙනකොට මගේ වීඩියෝස් බලලා තිනවා. සිංහලෙනුත් පිරිසක් බලමින් සිටිනවා සහ ඉදිරියේදීත් බලයි අපිත් එක්ක එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා. මම මගේ YouTube channel එකේ වීඩියෝ එකක් දාපු ගමන් මම ඒක social media වලත් share කරනවා. ඒ ගැන post එහෙම group වලට එහෙම දානවා. ඒ දානකොට මම ගොඩක් group වල දැක්කා මේ අස්වැසුම ප්‍රතිලාභෙන් ගොඩක් අය තමන්ගේ පෞද්ගලික තොරතුරු ඇවිල්ලා social media වල Facebook වල එක pages වල WhatsApp group වල එහෙම ගොඩක් තැන්වල ප්‍රසිද්ධියේ දාලා තියෙනවා. මේක ඇත්තටම ලොකු වරදක් සහ මේකෙන් ලොකු හානියක් ඕගලන්ට වෙන්න පුළුවන්. අන්න ඒක ගැන තමයි මම අද කියලා දෙන්න හදන්නේ. උදාහරණයකට වශයෙන් ගත්තොත් ඔයාගේ ID number එක ඔයා social media එකේ දාපු ගමන් ඒ ID number එක අරගෙන මට ඕනනම් ඔයාගේ සම්පූර්ණ විස්තර ටික අස්වැසුම website එකෙන් ගන්න පුළුවන්. ඒ කොහොමද ගන්න කියලාත් අපි වීඩියෝ එකක් දාලා තිනවා. එතකොට ඔයගොල්ලෝ පෞද්ගලිකව කාටවත් මේ තොරතුරු දෙන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ ෆෝන් එකෙන්ම ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ මේ ෆැසිලිටිස් තියෙනවා නම් ඒක හොයාගන්න බලා ගන්න පුළුවන්. උදාහරණයකට මම කියන්නම්. ඔයාගේ නම, ගම, ඇඩ්‍රස් එක, පවුලේ කී දෙනෙක් ඉන්නවද? ඔයාගේ HH number එක. එහෙම නැත්නම් අපි QR code එක කියන්නේ household number එක. H අකුරු දෙකක් එක්ක අංක 14ක් තියෙනවා. අන්න ඒක බලා ගන්න පුළුවන්. ඔයාට මොන වර්ගයේ දීමනාවක්ද දෙන්නේ? ඒතකොට ඔයාට මොන දවසේ ඉඳලාද ගෙවන්න පටන් අරන් තියෙන්නේ? මාසෙට කීයක් ගෙවනවද? මේ ඔක්කොම ටික ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට කරන්නේ ඔයාගේ අල්ලපු ගෙදර ඔයාගේ පවුලේ ඥාති කෙනෙක් ඔයාගේ නැත්තම් තරහකාරයෙක් ඕක දෙකලා බලාගත්තොත් ඔයාට විරුද්ධව ඒගොල්ලෝ පැමිණිලි කරන්න පුළුවන්. චෝදනා යොමු කරන්න පුළුවන්. AG ඔෆිස් එකට කම්ප්ලේන්ට් එකක් දාන්න පුළුවන්. දිගටම එක්කෙනෙකුට මේ කම්ප්ලේන්ට්ස් එනකොට ඔයාගේ account එකට සල්ලි දාන එක හෝල්ඩ් කරනවා. නවත්තනවා. නවත්තලා මේ තොරතුරු ඇත්තටම ඇත්තක්ද බොරුවක්ද කියලා හොයලා බලනවා. එතකන්වත් නවත්තනවා. සමහර විට මේක එක දිගට යන්න පටන් ගත්තම ඕගොල්ලන්ට දෙන දීමනාව නවත්තලාම දාන්න පුළුවන්. අස්වැසුම නැති වෙලාම යන්නත් පුළුවන්. ඉතින් එහෙම රිස්ක් එකක් ගන්න එපා. කරුණාකරලා ඔයගලන්ගේ ID number එක, phone number එක, QR code එක මොනම හේතුවක් හින්දාවත් වෙන කාවටවත් දෙන්න එපා. වෙන කෙනෙකුට දෙන්න එපා. කමියුනිකේෂන් එකක් නම් විශ්වාසවන්ත කෙනෙකුට දෙන්න. අනිත් එක තමයි phone number එක. හැමෝම දන්නවා දැන් ෆෝන් පාවිච්චි කරන හැමෝම දන්නවා SIM එකක් කොහොමද ලේසියෙන් මාරු කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔය කම්ප්ලේන් එහෙම දානකොට ඕගොල්ලන්ගේ QR අංකය එහෙම ඉල්ලනවා සමහර වෙලාවට. ඔන්ලයින් කම්ප්ලේන් එකක් ඕගොල්ලන්ට විරුද්ධව දානකොට QR කෝඩ් එක ඉල්ලනවා. එතකොට කරන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එක අරගෙන මට ඕන නම් අලුත් SIM එකක් අරගෙන මගේ SIM එක නැති වුණා කියලා ඔයාගේ ID නම්බර් එක තියෙනවනේ. ID නම්බර් එකක් දීලා කමියුනිකේෂන් එකේ මම දන්නේ යාළුවෙකුට හරි කාට හරි කියලා SIM එකක් හදාගන්න පුළුවන්. OTP එක ඒකට ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් හැක් කරගන්න පුළුවන්. ඒක අරගෙන ඔයාට විරුද්ධව ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. කරුණා කරලා ID number එක HH එහෙම නැත්නම් QR code එක phone numbers එහෙම publish කරන්න එපා. කරන්නම එපා. ඒවා කරන්න නැතුව මේවා බලා ගන්න ක්‍රම තියෙනවා. HH number එක නැත්නම් QR code එක නැති වුණොත් ඒක කොහොමද තප්පරෙන් බලාගන්නේ විනාඩියෙන් බලාගන්නේ කියලා අපි YouTube වල ඕනතරම් වීඩියෝස් කරලා තියෙනවා. මම විතරක් නෙවෙයි තව ගොඩාක් අය කරලා තියෙනවා. කොහොමද කියලා ඩෙමෝ එකත් එක්කම තියෙන්නේ. එතකොට ඒක බලලා ටයිප් කරලා ඒ විදිහට කරලා බලා ගන්න තියෙනවා. ඔයගලන්ටම බලා ගන්න පුළුවන්. සිස්ටම් එකට සල්ලි දාලාද කියලාත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේක වෙන කාටවත් දීලා නිකන් අමාරුවේ වැටෙන්න එපා කියන්න තමයි මම අද මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් ඔයගලන්ට මේ විස්තරේ හරි හැටියට පැහැදිලිව දැනিলা ඇති කියලා මම හිතනවා. ඒ හින්දා කරුණාකරලා ඒ වැරද්ද ආයෙ කරන්න එපා කියලා ඉල්ලමින් මම සමුගන්න යන්නේ. මෙතෙක් මගේ YouTube channel එක subscribe කරලා නැති අය
මගේ YouTube channel එක subscribe කරගන්න bell icon එකත් අමතක නොකර click කරන්න. වීඩියෝ එකේ මම screen එකේ දාලා තියෙනවා මගේ YouTube channel එකේ address එක. නම RJ Rameez Report. RJ Rameez Report කියන මගේ YouTube channel එක අමතක නොකර subscribe කරගන්න. බොහොම ස්තුතියි.